ඔන්න ඉතින් අපි කුමන ජාතික වනෝද්‍යානය යන එපිසෝඩ් එකත් එක්ක එකතු වෙනවා. ඉතින් ඔන්න ඉතින් අපි කුමන ජාතික වනෝද්‍යානයට තුනාට පස්සේ මුලින්ම ඔන්න වගේ කිඹුලෙක් දැක්කා. ඉතින් ඊට පස්සේ යනකොට ඔන්න වගේ මුව රංචුවකට ඉතින් අපේ සත්ත්ව වුණ ගම්බුලිම බය වුණා. නමුත් එයාලට පස්සේ හුරු පුරුදු ගතියක් තියෙනවා. ඉතින් එයාලා දිව්වේ නැහැ. ඉතින් හිටියා තනකොළ කකා විදියට. ඉතින් ඊට පස්සේ ඔන්න ඉතින් යෝධලිප කියලා තියෙන ගලක් පහුවලා යනකොට ඔය වගේ ආපහු මුව රංචුවක් හම්බුණා. ඉතින් දිගටම ඉතින් අපි සත්තු බලන් තමා ගියේ. ඉතින් බහැපු කාලයක් ඉඳලා සත්තු සාමාන්‍යයෙන් ටිකක් අතුලට වෙන්න තමයි හිටියේ. ඉතින් ඔය ගමනේදී මෙන්න මේ වගේ අකර දැප්පත් අපිට වුණා. කලින් කිව්වගේ මේ කාලේ වැහැපු කාලයක් නිසා ඉතින් ඔය වගේ ලොකු වලවල් තිබුණා. ඉතින් ඒ වගේ තැන්වලදී ටිකක් පරිස්සමට යන්න ඕන. විශේෂයෙන් අර තියෙන අතු එහෙම ඇවිල්ලා වදින්න පුළුවන්. ඉතින් එහෙම වැදුනට පස්සේ තුවාල වෙන්න පුළුවන්. ඉතින් අපි ඔන්න ඔය විදිහට දිගටම ඉතින් සතුන් හොයාගෙන යනකොට සතුන්ටත් වඩා ඇත්තටම හරිම අලංකාර වැව් ඊට පස්සේ ජලාශ එහෙම වතුර වලින් පිරීලා හරිම ලස්සන වීව් එකක් තිබුණා. ගෝන ලොකු ගෝනෙක් උමයි ඉතින් මුලින්ම ගෝන අමුතු බැල්මත් එහෙම දාලා අපේ දිහා බැලුවට ඊට පස්සේ ආපු එයාගේ පාඩුවේ එහෙම කොළ කාලි වෙලා කැලේ ඇතුළට ගිහිල්ලා හැංගිලා ගියා. ඉතින් විශේෂයෙන්ම ඔයාලා අම්පාර පැත්තට ට්‍රැවල් කරන්න කියලා හිතන් ඉන්නවනම් ඔයාලා ඉතින් මේ කුමන ජාතික වනෝද්‍යානයටත් ගිහින් බලන්න. අනිත් විශේෂ දේ තමයි මෙහි කොටියා එහෙම බලා ගන්න පුළුවන් දිවියා. එතකොට ඔන්න දැන් අපි ওই විදිහට මලකුණක් දැක්කා මැරිච්ච හිටියා. ඉතින් ඒ අසනම කොටියා ඉන්න තියෙන නමුත් අපිට බලා ගන්න ඕනේ නැහැ. ඉතින් දිගටම හෙව්වා. ඔන්න ඊට පස්සේ ඌරෙක් නම් ඔන්න විදිහට අපිට දැක ගන්න පුළුවන් වුණා. ඉතින් ඊට පස්සේ තඩි කිඹුලෙක් අපිට බලන්න පුළුවන් වුණා. ඒ ඉතින් ඔන්න ඔය විදිහට නිදහසේ આવුව තපින ගමන් කුරුල්ල ටිකුත් වට කරගෙන හිටියේ. ඉතින් අපි ඉතින් දිගටම සත්තු හොයාගෙන සෆාරි ජිප් එකේ ඉස්සරහට ගියා. ඉතින් ওই විදිහට ඊට පස්සේ ෆෙල්කන් වල දන්නවා. ඉතින් මේ කුරුල්ලා ඇත්තටම සංචාරී පක්ෂියෙක්. ඉතින් ඒ වගේ පක්ෂීන් එහෙම ගොඩක් බලා ගන්න පුළුවන්. සමහර අයගේ නම් දන්නේ. ඉතින් ඔයාලා ඒ සත්තුන්ගේ එහෙම නම් දන්නවනම් පහලින් කමෙන්ට් කරන්න. ඉතින් සමහර අය හරි අසයි ඔය විදිහට කුරුල්ලන්ගේ ෆොටෝස් ගන්න. ඒත් එක්කම කුරුල්ලෝ එහෙම විශේෂයෙන් අධ්‍යයනය කරපු අය ඉන්නවා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලනවා නම් ඉතින් ඔයාලා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ওই විදිහට අපි ගමන ඉස්සරහට යති වුණා වගේ. ඉතින් පාර එච්චරම හොඳටම තිබුණ නැහැ. ඉතින් නමුත් ඒකත් ඒ අත්දැකීම ගන්න ඕන දෙයක්. ඉතින් වයිල්ඩ් ලයිෆ් කියන්නේ ඒකයි. ඉතින් ওই විදිහට ගමන යද්දී අපිට ඔන්න විදිහට හැංගිච්ච අමුත්තකුත් දැක ගන්න පුළුවන් වුණා කැලේ ඇස්සේ. ඉතින් කවුද කියලා ඔයාලා දන්නවා ඇති. ඉතින් ඊට පස්සේ තිස්සාට ඔයාලා මූදුම බලා ගන්න පුළුවන්. ඒත් එක්කම ඔන්න වගේ ලැජ්ජාවට හැංගිලා හිටියේ තවත් ඇත්තුත් මේ කැලේ ඇතුළේ ඉන්නවා. ඉතින් දිගටම මේ වගේ වීඩියෝස් බලන්න ඔයාලමත් එක්ක එකතු වෙන්න. ඒත් එක්කම කලින් වස්ගමුවේ නම් ගියපු ට්‍රිප් එකේ අලි ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වීඩියෝ එකක් තියෙනවා මගේ ප්ලේලිස්ට් එකේ. ඔයාලා මේ වීඩියෝ එකත් බලන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඉතින් ආරාධනා කරනවා සබ්ස්ක්‍රයිබ් කරන්න මගේ channel එක The Explorer. ඉතින් මේකටත් වඩා අපි ලස්සන වීඩියෝ එකකින් ඉස්සරහට හම්බෙමු. ඉතින් සුබ ගමන් හැමෝටම ජය වේවා කියලා පතනවා. ඉතින් මගේ travel vlog එකේ මේක එක වීඩියෝ එකක්. ඉතින් මීට අමතරව තියෙනවා දියලි ඔයාලා හොයාගෙන යනවා නම් ඒ සම්බන්ධව ඊට පස්සේ වෙනම කොළඹ නගරයේ විශේෂයෙන් බලන්න තියෙන තැන්, ඒත් එක්කම ලංකාවේ හැංගිච්ච ලස්සන තැන්, ඒත් එක්කම හොටෙල් වල එහෙම තිබුණ කඳුවලේම හයික් හැම දෙයක්ම මේ මගේ channel එකේ තියෙනවා. ඉතින් ඔයාලා අනිවාර්යෙන් මගේ වීඩියෝ බලන්න නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, අදහස් යෝජනා එහෙමත් දැනගන්න කැමතියි. ඒත් එක්කම අලුතෙන් අපේ වීඩියෝ එකක් කියනකොට ඔයාලගේ අදහස් යෝජනා අනිවාර්යෙන් බලනවා. ඉතින් ඒක අපි ඉම්ප්‍රූව් කරගන්න ඒක වැදගත් වෙනවා. ඉතින් දිගටම රැඳිලා ඉන්න මගේ channel එකත් එක්ක. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් ඉස්සරහට හමු වෙමු. ඉතින් The Explorer The Champion vlog එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් ඒක තමයි පැය ගානක මහන්සියට ලැබෙන එකම ප්‍රතිලාභය.